අද මං කතා කරන්න යන්නේ derivative for trigonometric functions 2. ඒ කියන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතයන්ගේ අවකලනය දෙවෙනි කොටස. එතකොට අද වීඩියෝ එකෙන් මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ cosec x, sec x සහ cot x ගේ අවකලනයන් විතරයි. එතකොට කලින් වීඩියෝ එකෙන් අපි කතා කරා sin, cos සහ tan x ගේ අවකලනයන්. ඉතින් ඒ ටික ඔයාලා බැලුවේ නැත්නම් මුලින් මේ ටික බලලා ඉන්න. එහෙනම් අපි යමු අද පාඩමට. හරි මුලින්ම තියෙනවා y සමානයි cosec fx. ඒ කියන්නේ cosec x ගේ අවකලනය. cosec x ගේ අවකලනය වෙන්නේ ඍණ cosec x cot x. එතකොට මේකේ තියෙන්නේ x වෙනුවට fx. ඒ කියන්නේ x ගේ මොකක් හරි ශ්‍රිතයක්. එතකොට අපි දන්නවා ඇතුලේ මොකක් හරි ශ්‍රිතයක් තියෙනවා නම් අපි ආය අන්තිමට ඇතුලේ ශ්‍රිතයේ අවකලනයෙන් වැඩි කරන්න ඕනේ කියලා. හරි අපි දැන් බලමු. එතකොට මේකේ මම මේ දාලා තියෙන්නේ dy/dx සමානයි ඍණ cosec x cot x වතාවක් ඇතුලේ එක්කෙනාගේ අවකලනය කියන්නේ f'(x). එතකොට cosec x ගේ අවකලනයේ පොදු සමීකරණය වෙන්නේ මේක. අපි ඊළඟට බලමු sec x ගේ අවකලනය. sec x ගේ අවකලනය වෙන්නේ sec x tan x. දැන් මෙතන තියෙන්නේ sec x වෙනුවට f ගේ ශ්‍රිතයක්. එතකොට අපි අන්තිමට ඒ ශ්‍රිතයේ අවකලනයනොත් වැඩි කරන්න ඕන. එතකොට මම මෙතන දාලා තියෙනවා dy/dx සමානයි sec fx වතාවක් tan fx වතාවක් ඇතුළේ එක්කෙනාගේ අවකලනය කියන්නේ f'(x). ඊළඟට අපි බලමු cot x ගේ අවකලනය කොහොමද වෙන්නේ කියලා. cot x ගේ අවකලනය වෙන්නේ ඍණ cosec වර්ග x. එතකොට ඒක තමයි මම දාලා තියෙන්නේ dy/dx සමානයි ඍණ cosec වර්ග x. x වෙනුවට මෙතන තියෙන්නේ fx. ඉතින් අපි එහෙනම් ඇතුළේ එක්කෙනාගේ අවකලනයත් වැඩි කරනවා. ඒක තමයි f'(x) කියන්නේ. එහෙනම් අපි බලමු මේවයින් උදාහරණ කිහිපයක්. හරි පළවෙනි එක තියෙනවා y සමානයි cosec x. එතකොට අපි දන්නවා dy/dx සමාන වෙන්නේ ඍණ cosec x cot x. ඍණ cosec x වතාවක් cot x. අන්තිමට අපි ඇතුළේ එක්කෙනාගේ අවකලනයෙන් වැඩි කරන්න ඕන. එතකොට ඇතුළේ එක්කෙනා කියන්නේ x. x ගේ අවකලනය වෙන්නේ 1යි. එතකොට මේක එකකින් වැඩි කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මේකම තමයි. ඊළඟට අපි බලමු sec x ගේ අවකලනය. ඒ කියන්නේ sec 2x. dy/dx සමානයි sec x ගේ අවකලනය වෙන්නේ sec x tan x. එතකොට sec 2x වතාවක් tan 2x වතාවක් ඇතුළේ එක්කෙනාගේ අවකලනය. 2x ගේ අවකලනය වෙන්නේ 2යි. ඊළඟට අපි බලමු y සමානයි cot x වර්ග ධන 2x ධන 1 අවකලනය. මේකෙදි වෙන්නේ dy/dx සමානයි cot x ගේ අවකලනය ඍණ cosec වර්ග x. ඍණ cosec වර්ග x. x වෙනුවට තියෙන්නේ මෙතන x වර්ග ධන 2x ධන 1. එතකොට අපිට මේක මෙහෙම තියන්න බෑ. අනිවාර්යෙන් අපි ඇතුළේ එක්කෙනාගේ අවකලනයෙන් වැඩි කරන්න ඕන. එතකොට ඇතුළේ එක්කෙනාගේ අවකලනය වෙන්නේ 2x වර්ගේ එනවා 2x ධන 2x ගේ අවකලනය වෙන්නේ 2. එතකොට මේක තමා මේකේ අවකලනය වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටික තමා. ඉතින් අද පාඩම ඔයාලට වැදගත් වුණා නම් අපිව subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.